මාස දෙකක් ඇතුළත ළමයෙක් ලකුණු 70ක මට්ටමකට වගේ ගේන්න අපිට පුළුවන් වුණා. අපි ටයිමින් හැදුවේ කොහොමද කියලා මම කියන්නම්. ඒ විශේෂ ක්‍රම ටික ළමයි මාර විදිහට වැඩ කරා. ඇත්තටම පේපරේ ඩිසයින් කරලා තියෙන්නේ මොකටද? මොනවාද ලියන්න ඕනේ? මොනවාද ලියන්න ඕනේ නැත්තේ බිඳුවේ ඉඳන් කරන්න පුළුවන් රිවිෂන් ක්ලාස් එකක්. කොහොමද ළමයි ඔයගොල්ලන්ට මම විකුම් හර්ෂණ. ඔයගොල්ලෝ සමහරලාට මාව දැන් දන්නවත් ඇති නොදන්නවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම හැමෝටම කියන්න මම පොඩි කතා ටිකක් කියන්නම් කොහොමද මම මෙතන දැන් මේ වීඩියෝ එකේ ඉන්නේ කියන එක. හරි. මෑතකදී ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය ෆයිනල් රිවයිස් එකක් එක්ක නැත්නම් iPad session එකක් එක්ක හදපු අර මාස දෙකේ අමුතු රිවයිස් ක්ලාස් එක කරේ මම. ඉතින් මෙතන ඇති ඒකට සම්බන්ධ වෙච්ච ළමයිනුත් ඉතින් ඒගොල්ලෝ මගේ කතාව දන්නවා. ඉතින් මම මෙතනට අලුතෙන් ජොයින් වෙච්ච ළමයින්ට කියන්නම් කොහොමද මම මෙතනට සම්බන්ධ වුණේ කියලා මුලින්ම. මම ඇත්තටම ළමයි edexcel A level තමයි කරේ classes. ඔයගොල්ලෝ දන්නවනේ edexcel කියන්නේ ඔය ලන්ඩන් exam එකක්. එතකොට මේ edexcel A level වල සාමාන්‍යයෙන් අපේ local syllabus A level වලට වඩා සෑහෙන advanced level එකකට තමයි මේ syllabus එක තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මම අවුරුදු ගාණක් අවුරුදු 15ක් විතරම ගනුදෙනු කරේ. ඉතින් ඒකෙදී මම මේ අවුරුදු 15 ඇතුළත world ranks පවා මගේ ගෝලයන්ගේ තියෙනවා. මේ ගොඩක් අන්තර්ජාතික පාසල් වල maths awards ටික අදටත් යන්නේ ගොඩාක් වෙලාවට මගේ ගෝලයන්ගෙන්. ඉතින් ඔහොම කර ඉද්දි තමයි මට අහම්බෙන් වගේ ඔය අමිල සර්ව හඳුනා ගන්න හම්බෙන්නේ. සහ ඊට පස්සේ එතනින් හැදෙන මිත්‍රත්වයත් එක්ක අපි ඉතින් maths ගැන නැත්නම් education එක ගැන කතා කර ඉන්නකොට තමයි අමිල සර් මගෙන් ඇහුවේ මේ maths වලට මොන හරි support එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙනකොටත් ළමයි සාමාන්‍ය 130ක් වගේ A level maths අදටත් fail වෙන subject එකක් හින්දා මටත් ඒකට මොන හරි කරන්න පුළුවන්ද කියන එක එක මමත් ඇත්තටම බල හිටියේ. ඉතින් අමිල සර්ත් ඒ අහම්බෙන් කරපු යෝජනාවත් එක්ක ඉතින් මම ස්ටඩි කරා ළමයි මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක අපි ඩිසයින් කරා 2025 රිවිෂන් ක්ලාස් එකට මාස දෙකක ප්‍රෝග්‍රෑම් එකක් ෆයිනල් රිවයිස් කියලා. ඉතින් ඒකෙදි ළමයි මගේ ටාගට් එක උනේ F එක අතේ තියන් හිටපු ළමයි ටිකක් B එකකට විතර C එකකට B එකට වගේ ගේන්න. ඉතින් ඒ වැඩේ ඇතුලේ ළමයි ලොකු වැඩක් වුණා. ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඉතින් මාස දෙකක් ඇතුළත ළමයෙක්ව සෑහෙන ලකුණු 70ක මට්ටමකට වගේ ගේන්න අපිට පුළුවන් වුණා. අපි ඒ වගේ ලොකු වැඩක් කරා මාස දෙකෙන් ළමයි. හරි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි ඒකේ ෆීඩ්බැක්ස් ස්ක්‍රීන් එකෙත් බලා ගන්න පුළුවන් වෙයි. නැත්නම් අපි ලින්ක් එකක් දාන්න Telegram channel එකේ. ඒකට ගියාම බලා ගන්න පුළුවන්. ඇත්තම genuine reviews ටික මාස දෙකක් ඇතුළත මේ ළමයි දුන්න. ඉතින් ඒකත් එක්ක හම්බෙච්ච මේ ආරාධනාවත් එක්ක තමයි ඉතින් දැන් මේ 2026 රිවිෂන් එකකට අපි මේ ලෑස්ති වෙන්නේ. මාස දෙකක වැඩ කරපු ළමයින්ගෙන් ඇහුවොත් කියයි මාස දෙකකට අපි කරපු තරම සහ ඉතින් එතනින් හිතා ගන්න පුළුවන් ඒ ඕගලන්ට මාස 8ක ෆුල් ප්ලෑන් එකක් කොච්චර දුරට වෙයිද කියන කාරණේ. ඉතින් 2026 රිවිෂන් එකත් එක්ක තියෙන කතාව. ඉතින් කාටද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්? කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක මම චුට්ටක් කියන්නම්. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් මොන වගේ කට්ටියකටද මේ රිවිෂන් එකේ වැදගත්කම තියෙන්නේ කියලා. ඇත්තම කතාව කිව්වොත් ළමයි හැමෝටම මේක වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆස්ට් ට්‍රයි කරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට මොනා හරි අතපසු වෙලා තියෙනවා නම් සහ ඒගොල්ලන්ට පොඩ්ඩක් තියරි වල අවුලක් තියෙනවා නම් ඒගොල්ලන්ට ගාන හදා ගන්න පුළුවන්. හරිද? හැබැයි සමහර වෙලාවට ඇයි මේ රූල ලියන්නේ මේක මෙහෙම ආවොත් කොහොමද වෙන්නේ කියන අර තියරි කැලිටි ටික අල්ල ගන්න බැරි වුණා නම් ඒකටත් ළමයි මේ රිවිෂන් එක ප්‍රයෝජනවත් වෙනවා. ඕගොල්ලෝ ලකුණු ඉන්නේ 60 70 නම් ඕගොල්ලන්ට 80කට 90කට ගේන්න පුළුවන් වැඩක් තමයි මෙතන තියෙන්නේ කොහොමත්. හරි. ඉතින් ඒ හින්දා නැත්තම් 100කට වන්ද යන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක ඕගොල්ලෝ දාන එෆර්ට් එක අනුව. ඉතින් සෙකන්ඩ් ට්‍රයි තර්ඩ් ට්‍රයි කරන ළමයි ගත්තොත් ඕගොල්ලෝ දන්නවා හොඳටම ඕගොල්ලන්ට වෙච්ච දේවල් කොතනද අඩුපාඩු උනේ කියන කාරණේ. එතකොට ගොඩාක්ම වෙලාවට ළමයි ඔය ඔතන වෙන්නේ ටයිමින් අවුලක් යන්නේ. හරි. ඉතින් එතකොට අපි ටයිමින් හැදුවේ කොහොමද කියලා මම කියන්නම්. දැන් මම ළමයි edexcel පැත්තෙන් ඉන්නේ. එතකොට මම කියවනේ ඕගොල්ලන්ගේ සිලබස් එකට වඩා ඇඩ්වාන්ස් ලෙවල් එකක් තමයි edexcel පැත්තේ තියෙන. ඉතින් එතකොට මම ඒකෙදි යොදාගත්තු විශේෂ ක්‍රම වගේක් තියෙනවා. මොකද ඒ ළමයි ලියන්නේ පැය එකමාරේ පැය දෙකේ papers ටිකක්. හරි. එතකොට ඒ විශේෂ ක්‍රම ටික ළමයි මම මෙතන අත්හදා බැලුවා අපේ ෆයිනල් රිවයිස් එක ඇතුලේ. ඒක මාර විදිහට වැඩ කරා. හරි. සමහර
ඒ කියන්නේ ළමයි ඇවිල්ලා තියෙනවා කෙටි ප්‍රශ්න ලකුණු 25ක් ගන්න කෙටි ප්‍රශ්න පැය භාගයක් විතර කරපු ළමයි හිටියා. හැබැයි ළමයි මම ඒක විනාඩි 5ට 6ට ගෙනල්ලා තිබ්බේ ෆයිනල් රිවයිස් එකේ පළවෙනි දවස්වලත්. හැබැයි අන්තිමට ඉවර කරද්දී විනාඩි 2ට 3ට කරපු ළමයි හිටියා මේ පන්තියේම කෙටි ප්‍රශ්නේ. හරි. ලකුණු 25ක් කියලා පෙවුනට ළමයි මේ කෙටි ප්‍රශ්න 10 PO එකේ ඇප්ලයිඩ් එකේ 10 තියෙනවනේ ඔයගොල්ලෝ ඒක දන්නවනේ. ඒ ලකුණු 25ක් කියලා තිබ්බට ඒ ලකුණු 1000න් 25ක් ළමයි. එතකොට ඇත්තටම අවසාන ලකුණු 100 ගත්තොත් ඔය ABC අකුරු දෙන අවසාන ලකුණු 100 ගත්තොත් 1.25ක් තමයි ළමයි කෙටි ප්‍රශ්නයකට වැටෙන්නේ. ඒ කියන්නේ හරියට බැලුවොත් ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ විෂයක් අරන් බැලුවොත් MCQ එකක වටිනාකම. ඉතින් සමහර ළමයි MCQ වලට MCQ එක වටිනාකම තියෙන සමහර ප්‍රශ්න වලට ගණන් වල මම දැකලා තියෙනවා පැය භාගයක් විතර හදනවා. ලොකුවට හදනවා. කොළ ඉල්ලගෙන හදනවා. නෑ ළමයි එහෙම එකක් නෙමෙයි ළමයි ඔතන තියෙන්නේ. ඉතින් ඒ ඇත්තටම පේපරේ ඩිසයින් කරලා තියෙන්නේ මොකටද? මොනාද ලියන්න ඕනේ මොනාද ලියන්න ඕනේ නැත්තේ කියන සියලුම කාරණා ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි අපිට ටයිමින් කියන එක මෙතන හදාගන්න අතිශයින්ම ලේසි වෙනවා මගේ ප්ලෑන් එක ඇතුලේ. මම හැමදාම කියන්නේ හැමතිස්සෙම කියන්නේ ගණන් හදපු පළියට ළමයි ගණන් හදන්න බෑ. හරිද? ගණන් 1000ක් හැදුවත් 1001 හදන්න පුළුවන් වෙයි කියලා කිසිම වෙලාවක කාටවත් ගැරන්ටි කරන්න බෑ. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් ඔයගලන්ට තියරිත් එක්ක ගණන් හදන්න. තියරි ඕනේ ළමයි වැඩේ කරන්න. හරිද? ගණන් හැදුව පළියට තියරි බැරි වෙනවා කියන කාරණේ ඔයගොල්ලෝ දන්නව ඇත්තටම කතාව. ඉතින් ඒ හින්දා තියරිත් එක්කම රිවයිස් වෙනවා නම් ලෙසන් එක හොඳයි කියන එක ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් ඒ හින්දා දවස් කීපයක් ඇවිල්ලා බලන්න ඔයගොල්ලන්ට තේරෙනවා ඒකේ විශේෂත්වය මොකද්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ අර ටියුට් එකේ ඉඳන්ම ඔයගොල්ලන්ට ඒ වෙනස්කම පැහැදිලි වෙයි. ඉතින් පුළුවන් තරම් ළමයි අපේ ක්ලාස් එකේ විශේෂත්වය වෙන්නෙම අර ලකුණු 25 ප්‍රශ්නේ. කියන්නේ 1000න් 25ක් ගන්න එක විනාඩි 2ට 3ට ඇත්තටම කරන්න පුළුවන්. කරන්න ඕනේ කියන එක තමයි මගේ ඔළුවට දාන්නේ. මම ටයිමින් එක්කමයි ළමයි ගණන් හදන්නේ. මම බොරුවට පෙන්වන්න හදන්නේ නෑ ඔයාලට රචනා ප්‍රශ්නයක් අපි පැයක් විතර කතා කරන්න ඕනේ නැහැ ළමයි. අපි ඒක ඒ වේට් එක දාගෙන එතකොට සමහර තැන්වල ඕගොල්ලෝ බොරුවට කලබල වෙලා තියෙනවා. සමහර වෙලාවට බොරුවට මහන්සි වෙනවා ළමයි කිසිසේත්ම ලකුණු හම්බෙන්නේ නැති කොටස් වලට ළමයි. පේපර් මාකින් ඕගොල්ලෝ බලනවා නම් ඔයාලට හොඳට තේරෙනවා. ඕගොල්ලෝ සමහර වෙලාවට රූල් 5ක් 6ක් ලියපු තැන්වලට ළමයි ලකුණු එකක්වත් හම්බෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට ඒ ටික නැති කරලා හරියටම කන්ස්ට්‍රක්ට් කරගෙන මේ ආන්සර් එකක් ලියා ගන්න හැටි ඔයගලන්ට හොයා ගන්න පුළුවන් මගේ ක්ලාස් එකේ. ඉතින් මම හිතාගත්තු ලොකුම දේ තමයි නෑ අපි තියරි ටික හරියට දෙන්න ඕනේ. ඒක රිවිෂන්ද, ඒක රැපිඩ් රිවිෂන්ද, ෆයිනල් රිවයිස්ද නෙමෙයි. අපි තියරි පාර්ට් ටික හොඳට උගන්වන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේකෙත් මම ළමයි තියරි ක්ලාස් එකක් නොවන රිවිෂන් ක්ලාස් එකක් තමයි මෙතන සෙටප් කරන්න යන්නේ. හරි. ඉතින් ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් පළවෙනි දවසේම ෆයිනල් ඩිවයිස් එකේ ළමයිනුත් දන්නවා මගේ මම ඒ මාස දෙක ඇතුළත කොච්චර තියරි දුන්නද කියන කාරණේ. මොකද එතනින් ගොඩ ගිය ළමයි ඕන තරම් ඉන්න හින්දා. ඉතින් පුළුවන් තරම් තියරි දෙන ගමන් ඒ තියරි ඒ කියන්නේ මගේ ටියුට් එක පවා මම ඩිසයින් කරන්නේ එහෙමයි ළමයි ලියන රූලක් ගානේ ඇයි ඒක ලිව්වේ කියන එක වෙනම ලියන සිස්ටම් එකක් තියෙන්නේ. ඒක ඕගොල්ලන්ටම නෝට් එක හදාගන්න පුළුවන් විදිහට තමයි යන්නේ. එතකොට කවදාක්වත් ඒ ධන දැම්මේ ඇයි ඍණ දැම්මේ ඇයි කියලා නැවත නැවත හොයාගන්න ඕනේ නැහැ. ඒ ටියුට් එකේම තියෙනවා වෙනම සෙක්ෂන් එකක් ඒ වැඩේට. ඉතින් හරිම අලුත් විදිහකට තමයි මේ වැඩේන්නේ. මම කියවනේ අර මම එන්නේ ළමයි ලන්ඩන් සිලබස් එක පැත්තෙන් හින්දා. එතකොට අර ඒකෙන් ගේන ලොකු දේවල් ටිකක් මෙතනට මට ඇඩ් කරන්න පුළුවන් හින්දා. ඉතින් ඕක තමයි ළමයි සාමාන්‍ය කතාව. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් 2025 අර ෆයිනල් රිවයිස් ඩිස්කෂන් ගෲප් එකට ගිහිල්ලා බලන්න ළමයින්ගේ කතාව මොකක්ද කියන එක, ඒගොල්ලන්ගේ ෆීඩ්බැක්ස් මොනවාද කියන එක. ඒක තමයි අද කියන්න ආවේ. ඉතින් ඉස්සරහට ළමයි ඕගොල්ලන්ට පුළුවන් මේ 2026 රිවිෂන් එකේ ටෙලිග්‍රෑම් channel වලට සම්බන්ධ වෙලා ඉදිරි වැඩ කටයුතු ගැන අප්ඩේට්ස් ගන්න. එහෙනම් දෙසැම්බර් 12 වෙනිදා හවස 8:00ට අපේ ස්පෙෂල් මීටින් එක තියෙනවා ළමයි. ඒකට සම්බන්ධ වෙන්න. ඒකෙදි අපි සියලුම මාස 8 ප්ලෑන් එක ගැන දිගහැරලා කතා කරනවා. මොකද්ද වෙන්නේ, කොහොමද වෙන්නේ, කීයටද වෙන්නේ, කවදද වෙන්නේ, කොහොමද වෙන්නේ, මොකද්ද කොච්චර ලකුණු ප්‍රමාණයක් එක්කද මේ ගනුදෙනුව කරන්නේ, පේපර් එක කොහොමද වෙන්නේ, ඒක ඒ සියලුම දේවල් ගැන අපි කතා කරන්න යනවා 12 වෙනිදා රෑ 8:00ට. ඔගොල්ලෝ අපේ ස්පෙෂල් මීටින් එකට ජොයින් වෙන්න. ඉතින් ජොයින් වෙන්න බැරි වෙන ළමයි කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට රෙකෝඩින් එක පස්සේ YouTube එකට දානවා. ඒකෙන් හරි බලලා ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මාස 8 ප්ලෑන් වෙන්නේ කියන එක. මේක ඔක්කොම හදලා ඉවර වෙච්ච ඒක සක්සස්ෆුල් ප්ලෑන් එකක් ළමයි. නිකන් මාසෙන් මාසෙට බල කරන වැඩක් නෙමෙයි. මේක හරියටම කෙරෙන වැඩක්.
කරන වැඩක්. ඉතින් ඒක ගැන තමයි ඒ දැනුවත් කිරීම සහ මොනාහරි දැනගන්න ඕන නම් අපේ හොට්ලයින් එක තියෙනවා. මේ දැන් වීඩියෝ එකේ ඩිස්ප්ලේ වෙයි හොට්ලයින් නම්බර් එක. ඒකට කතා කරලා ඔයාලට අහන්න තියෙන සියලුම දේවල් අහන්න ළමයි හොට්ලයින් එක ඕන වෙලාවක ඕපන්. ඔයගොල්ලෝ වෙනුවෙන්. මාස 8ක ප්‍රෝග්‍රෑම් එක කොහොමද මාසෙන් මාසේ කැඩෙන්නේ කොහොමද? ඒක කොහොමද ප්ලෑන් වෙන්නේ? දවස් කීයක් සතියට කරනවද? පැය කීයක් කරනවද කියලා මට දැන් මෙහෙම කියන්න පුළුවන්. සතියට පැය 15ක විතර ලොකු වැඩක් තියෙනවා ළමයි එතන. හරියටම කන්ස්ට්‍රක්ට් කරපු ලස්සනට කඩාගත්තු එහෙම ඉබාගාතේ දුවන්නේ නැතුව ලස්සනට එක තැනක ඉඳන් බිඳුවේ ඉඳන් කරන්න පුළුවන් රිවිෂන් ක්ලාස් එකක්. ගේන්න ඕනේ නැහැ මුකුත්. තියරි මුකුත් ගේන්න ඕනේ. ගේන්න පුළුවන් නම් හොඳයි. එහෙම ගේන්නේ නැතුව ඕගොල්ලන්ට ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැති ළමයට අර අපි ෆයිනල් රිවයිස් එකෙත් අපි එහෙමනේ කිව්වේ බයෝ කරපු ළමයට උනත් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි ඒක ඩිසයින් කරේ. ඉතින් මේකත් එහෙම තමයි. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා ස්පෙෂල් මීටින් එක වෙනවා. ඊට පස්සේ අපි ලබන සතියේ අපේ ක්ලාසස් පටන් ගන්නවා. මේක ෆුලි ඔන්ලයින් යන ක්ලාස් එකක්. ඉතින් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මාස දෙකකින් ලොකු වැඩක් පෙන්නලා තියෙන්නේ. රටේ ලොකු කතාබහක් හැදිච්ච වැඩක් කරේ. ඉතින් ඒක මාස 8කට එද්දී ඒකක් ගන්නවා කියන එක එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි ළමයි. හරියට වැඩ කරොත් මගේ ප්ලෑන් එක ඇතුලේ. ඉතින් අපි එනම් ස්පෙෂල් මීටින් එකත් එක්ක හම්බෙමු. එතනදී අපි කතා කරමු කොහොමද මේ වැඩපිළිවෙලේ දිග පළල කියන එක. ඉතින් කැමති කට්ටියට පුළුවන් ඩිස්කෂන් ගෲප් එකට 2025 ගිහිල්ලා බලන්න මොකද වුනේ කියලා මාස දෙකක් ඇතුළත. ඒ ළමයින්ගෙන් උනත් ඕගොල්ලන්ට අහන්න පුළුවන් ඇත්තට මොකද වුනේ කියලා. ඒගොල්ලොත් කියයි. ඉතින් අපි එහෙනම් ස්පෙෂල් මීටින් එකේදී රෑ 8:00ට හම්බෙමු. මේ වීඩියෝ එක දකින්නේ ඊට පස්සේ නම් ඔයගොල්ලන්ට බය වෙන්න ඕනේ නැහැ. YouTube එකේ ස්පෙෂල් මීටින් රෙකෝඩින් එක අපි දානවා. ඉතින් අපි හොඳ වැඩක් කරමු. එහෙනම් ස්පෙෂල් මීටින් එකෙන් හම්බෙමු. ජය වේවා.